ගේ පාසල් භූමියට අධ්‍යාපන අමාත්‍යතුමිය කරු අග්‍රාමාත්‍යතුමියගේ සම්ප්‍රාප්තිය අපට මේ මොහොතේදී දක්නට ලැබෙනවා. කරු අග්‍රාමාත්‍ය අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගේ සම්ප්‍රාප්තිය ආචාර්ය හරිනි අමරසූරිය මෙතුණියගේ සම්ප්‍රාප්තියයි අපට මේ දක්නට ලැබෙන්නේ. ප්‍රේමනාප පරිසරයක් ඇති භූමියක් බවට පරිවර්තනය කිරීමයි අපේ ප්‍රධානම බලාපොරොත්තුව බවට පත්වන්නේ. ඒ සඳහායි මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ බලාපොරොත්තුව. දැන් අතුරුගිරිය විද්‍යාලයේ අතුරුගිරිය ගුණසේකර විද්‍යාලයේ සිසු සිසුවියන් විශේෂයෙන්ම ශිෂ්‍යාවන් මේ මොහොතේදී බුලත් හුරුල්ලක් ලබා දෙමින් පිළිගැනීමෙන් අනතුරුව දැන් தொழிற்கல்வி அமைச்சின் கௌரவ அமைச்சர் அத்தோடு இலங்கை திருநாட்டின் கௌரவ பிரதமருமான கலாநிதிகள் இப்பொழுது கௌரவ பிரதமர் இந்த வேளையிலே வரவேற்கப்படுவது வகுப்புகளை ஆரம்பிப்பதற்கான தினமாக இன்று அமைகின்றது. அந்த வகையிலே இந்த தேசிய நிகழ்வானது மேல் மாகாணம் அத்துருகிரிய குணசேகர வித்தியாலயத்திலே இன்றைய தினம் இடம்பெறுகிறது. අඟලින් අඟල වැඩි වර්ධනය වන මේ පැලය සේම අකුරින් අකුර බාහිර අධ්‍යාපන රටාව තුළට අනුගත වෙමින් බටහිර පාසල්වල එතනම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගමනයට ලක් වූ රටවල අධ්‍යාපන ඇසුර ඒ වගකීම් දරාගත් අධ්‍යාපන රටාවක් රජය විසින් දූ පුතුන්ට තිළින කිරීම පිළිබඳව එහි වගකීම රජය දරා සිටින ආකාරය පිළිබඳව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ දෙමව්පියන්ට තම දූ දරුවන් අනාගතයේ ලාංකීය සමාජයටත් ඉන්නහාට ගොස් ජාත්‍යන්තරය තුළත් මනුස්සත්කම රැඳුණු දුවෙක් පුතෙක් මනුස්සත්කමෙන් හැදී සමාජ පුරවැසියෙක් බිහි කරලීම සඳහා වූ අදිතාලම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේ ප්‍රධානම බලාපොරොත්තුව බවට පත්වනවා.